දෙපැත්තට මඟල් දෙකක් එකක් වගේ වැඩිපුරින් ගත්තට කමක් නෑ මේකෙදි. මේක හදලා බලන්න ළමයි හරිම ලස්සනයි. හරිම ලේසි හදන්න. බිගින කෙනෙක්ටවත් හදාගන්න පුළුවන්. වීඩියෝ එකට පැහැදිලි පොඩි ගණන් ගන්න එපා ඉතින් හොඳේ. අපිට අවශ්‍ය ප්‍රමාණයට ගොතා ගත්තට පස්සේ චේන් දෙකක් ස්කිප් කරලා half double crochet ගොතා ගන්න ඕනි. සෑම චේන් එකකම ගොතා ගන්න ඕනි. මේක මම හදන්නේ තනි කලර් එකෙන්. ඔයාලට පුළුවන් කලර්ස් දෙකක් තුනක් ඕන තරම් ඇඩ් කරගන්න පුළුවන්. round 3 වල චේන් දෙකක් half double crochet 6ක් හදාගන්න. මෙතන තමයි බොත්තම අල්ලගන්න යන්නේ. half double crochet 6 හදලා තනි චේන් එකක් ගොතා ගන්න ඕනි. ඊට පස්සේ එක ස්ටිච් එකක් අතාරින්න ඕනි. ඊළඟට half double crochet දෙකක් හදාගන්න. half double crochet දෙකක් ගොතා ගන්න. චේන් එකක් හදාගන්නවා. එක ස්ටිච් එකක් ස්කිප් කරනවා. නැවත half double crochet දෙකක් හදාගන්නවා. මේ විදිහට තමයි මේ රවුන්ඩ් එක. මේ විදිහට චූටි කොටුවක් ඉන්න ඕනේ ඔයාලගේ. මේක හරිය ලේසි ඉක්මනට හදාගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා try කරන්න. sorry මට එකක් දාන්න මතක වුණා. ස්ටිච් 6ක් ඉතුරු වෙනකම් මේ විදිහට හදාගන්න. ඊට පස්සේ බොත්තමේ කාසේ බොත්තම් කාසේ හදාගන්න තමයි දැන් අපි යන්නේ. ඒකට දඟල් දෙකක් ගොතා ගන්න. චේන් දෙකක් අතාරින්න ඕනේ. ඉතුරු ස්ටිච් වල half double crochet එක බැගින් ගොතා ගන්න. third round එකේ අවසානයේදී චේන් දෙකක් හදාගන්න. ඊළඟට අපි යන්නේ fourth round එකට. fourth round එකේදී second round එකේ වගේ හැම ස්ටිච් එකකම half double crochet එක බැගින් ගොතා ගන්න ඕනේ. මේ විදිහට තමයි අපි සම්පූර්ණ crop top එකම හදාගන්න ඕනේ. ඊළඟ රවුන්ඩ් එකේ ඉඳන් ඔයාලට පුළුවන් කලර්ස් චේන්ජ් කරනවා නම් චේන්ජ් කරන්න. මම නම් ගොතාගන්නේ මේ කලර් එකෙන්මයි. මම ඊට කලින් ගොතලා තියෙන එක ඒක කලර්ස් දෙකකින් කරේ. ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. මම මේ සුදු පාටින් ගොතලා තියෙන කොටස් වල බොත්තම්වත් කාසවත් දාලා නැහැ. රෝස පාටින් ගොතලා තියෙන ඒවා විතරයි කාස සහ බොත්තම් දාන්නේ. මම නම් හදාගත්තේ බොත්තම් 7ක උසට. ඒ කියන්නේ රෝස පාට තීරු 7ක් හදාගත්තා. ඒකේ උස ඉන්චස් 10යි ආවේ. මම දැන් හදන එක හදන්නේ පොඩි ළමයට යාට එච්චර උසට ඕනේ නෑ. ඔයාලගේ බොත්තම් කාස හැම පැත්තේ ස්ටිච් එකක් හදාගන්න ඕනේ.
ඒ පැත්ත ලස්සන කරගන්න තමයි දැන් අපි යන්නේ. ස්ටිච් හදාගන්න මේ විදියට ඒක ඔයගොල්ලෝ බලාගෙන කරාගන්න. මේ ටිකයි අත් දෙකයි විතරයි චුට්ටක් ඔතන විදිය වෙනස් වෙන්නේ. අමාරු නෑ නේසි හදාගන්න පුළුවන්. මම නම් හදන්නේ මේ වූල් වලින් ඔයාලට පුළුවන් මේක කරන T10 20 ඒ වගේ යන් වලින් හදාගන්නත් පුළුවන්. ඒ වගේම මම ගොතන්නේ මේ 3 mm හුක් එකේ. ඔයාලා ගන්න වූල් එක යාන් එක අනුව ගොතන කටුව වෙනස් කරගන්න. අපේ ඊළඟ පැටර්න් එක අපි හදාගන්න ඔය ස්ටිච් එක තමයි. මේ ස්ටිච් හදාගත්ත ටික ඊළඟට මම ගොතන්න යන 2 mm හුක් එකේ. එක ස්ටිච් එකක් ස්කිප් කරලා ඊළඟ ස්ටිච් එකේ ඩබල් ක්‍රොචට් 5ක් හදාගන්න. එක ස්ටිච් එකක් ස්කිප් කරලා ඊළඟ ස්ටිච් එකේ සිංගල් ක්‍රොචට් එකක් හදාගන්න. ඔච්චරයි කරන්න තියෙන්නේ මේ ටිකේදී. හරිම ලේසි. ගොතලා බලන්න හරිම ලස්සනයි. මේ පැත්තට හොඳට වහින එකයි මේ සෝහනවා යන්නේ. ඔයාලට පේනවා ඇති බොත්තම් දාන පැත්තට චුට්ටක් දික් වෙලා වගේ. ඒ වගේ ටිකක් මදි වුණා. ඒකින් නම් මම චුට්ටක් ගොතා ගත්තා ඒ පැත්තට. ඔයාලටත් එහෙම මදි වුණොත් ස්ටිච් ටිකක් හදාගෙන ඩබල් ක්‍රොචට් ටිකක් හදාගන්න. ඒ පැත්තේ. මෙන්න මේ වගේ තමයි එන්නේ. ඒ විදිහට දිගටම හදාගන්න. ඊළඟට අත් දෙක හදාගන්න. අත් දෙකත් මම යූස් කරලා තියෙනවා පාට දෙකක්. අත් දෙක හදාගන්න කලින් අපි දිග බැල ගන්න ඕනේ අත් දෙකේ. ඒකට මම නම් ගත්තේ ඉන්චස් 12ක්, අඟල් 12ක්. වැඩි දිගට ගන්නත් එපා. ඔයාලට අවශ්‍ය පරිදි ගන්න. මේක මීඩියම් සයිස් ක්‍රොප් টොප් එකක්. අත් දෙක හදාගන්න මම පාවිච්චි කරන්නේ 3 mm හුක් එක. අපි කලින් ක්‍රොප් টොප් එක ගොතාගත්ත වගේ තමයි මේ අත් දෙකක් ගොතාගන්නේ. මෙතනදි චේන් දෙකක් අතරලා හැම ස්ටිච් එකකටම half double crochet එක වෙලේ හදාගන්න ඕනේ.
මේ විදිහට හදාගන්න. ඊළඟ රවුන්ඩ් එකේදී half double crochet දෙකයි chain එකයි skip one stitch half double crochet දෙකයි හදාගන්න. මේ ටික නම් පැහැදිලිව පේනවා. ඉස්සරහම ටික තමයි පොඩ්ඩක් වීඩියෝ එක අපහැදිලි වෙලා තිබුණේ. ක්‍රොප් টොප් එකේ මුල ගෙතුවා වගේම තමයි මේ ටික කොටාගන්නේ. හැම ස්ටිච් එකකටම half double crochet එක පැකින් හදාගන්න. අපි මේ ගොතපු රවුන්ඩ් 4 වගේම තව එකපාරක් මේ විදිහටම ගොතා ගන්න. ක්‍රොප් টොප් එකේ විදිහටම හදාගන්නේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ මෙතනදී. හරියට නිකන් කෑමක් හදනවා වගේ මම මේ පළවෙනි වතාවට මේ ඩබින් එකක් කරන්නේ. වැරදි ඇති අඩුපාඩු ඇති සමා වෙන්න. චේන් දෙකක් හදාගන්න. half double crochet දෙකයි එක චේන් එකක් හදාගන්න. එක ස්ටිච් එකක් මග හරින්න. එකම ස්ටිච් එකේ half double crochet දෙකක් හදාගන්න. ඔය විදිහට තමයි මේ රවුන්ඩ් එක හදාගන්නේ. මේ විදිහට තමයි එතකොට එන්නේ. ඊළඟ රවුන්ඩ් එකේ ඊළඟ පේලියේ හැම ස්ටිච් එකකටම half double crochet එක ගානේ හදාගන්න. මේ විදිහටම තව රවුන්ඩ් 4ක් ගොතා ගන්න. මම මේකේම ගොතන්න යන්නේ නැහැ. මේක පොඩි අතක්. ඊළඟට පාවිච්චි කරන්න අපි 2 mm හුක් එක. ස්ටිච් 3ක් හදාගන්න. චේන් පහයි ස්ටිචස් 3ක් මග අරින්න. ඊළඟ ස්ටිච් එකේ සිංගල් ක්‍රොෂෙට් එකක් හදාගන්න ඕනේ.
මේ විදිහට දිගටම හදාගන්න. අගටම යනකම් හදාගන්න එපා. ස්ටිචස් 3ක් ඉතුරු වෙන්න හදාගන්න. ඊට පස්සේ අපි මේක අනිත් පැත්ත හරවලා මම කරන විදිහටම ගොතා ගන්න. ඉස්සෙල්ලා වගේම චේන් 5යි සිංගල් ක්‍රොෂට් එකයි. සිංගල් ක්‍රොෂට් එක හදාගන්න අපි මේ විදිහට. නැවතත් චේන් 5යි සිංගල් ක්‍රොෂට් එකයි. ඊළඟට ඩබල් ක්‍රොෂට් 10ක් හදාගන්න ඕනේ. මේකෙත් අවසානයේදී අර වගේම සිංගල් ක්‍රොෂට් එකක් හදාගන්න ඕනේ. චේන් 5යි සිංගල් ක්‍රොෂට් එකයි චේන් 5යි සිංගල් ක්‍රොෂට් එකයි ඩබල් ක්‍රොෂට් 10යි සිංගල් ක්‍රොෂට් එකයි ඒ විදිහට තමයි මේ රවුන්ඩ් එක යන්නේ. අපේ නිර්මාණයේ අනිත් පැත්ත හරහලා නැවතත් චේන් 5යි සිංගල් ක්‍රොෂට් එකයි හදාගන්න ඕනේ. ඊළඟට අපි හදාගත්ත ඩබල් ක්‍රොෂට් 10යි එක බැගින් ඩබල් ක්‍රොෂට් එක බැගින් හදාගන්න ඕනේ 10ක්. ඒ විදිහට හදාගෙන අපේ අති අවසානයේ මේ විදිහට තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ නූල කපා ගන්න. නූල කපාගෙන නූල හංග ගන්න. අපි හදාගත්ත අත් දෙක ක්‍රොප් ටොප් එකට ගාලා තියලා මහ ගන්න ඕනේ. ඒ වගේම අපි බොත්තම් ටිකක් අල්ල ගන්න ඕනේ. මේකට ඔයාලට ඕනෙම බොත්තමක් යූස් කරන්න පුළුවන්. මම යූස් කරේ රත්තරන් මාළි බොත්තමක්. අවසානයේදී අපේ ලස්සන ක්‍රොප් ටොප් එක මේ වගේ බලා ගන්න පුළුවන්. හරිම කියුට්. මේක ඇඳාමත් මාරම ලස්සනයි. ඉතින් ඔයාලත් හදලා බලන්න.